විභාග අපේක්ෂකයන් වසර ගණනාවක් විභාග වෙනුවෙන් මහන්සි වුණා. ඇත්තට මේ කට්ටියගේ වෙහෙසෙන් නිසි ප්‍රයෝජනයක් ගන්න බොහෝ දෙනාට නොහැකි වෙනවා. හේතුව තමයි අවසන් විභාගයට ආසන්න දින කිහිපේ විධිමත්ව ගත නොකිරීමත් සමග ඒක නිසාම මම හිතුවා වසර 40ක ගුරු ජීවිතය අත්දැකීමුත් එක්ක මේ දරුවන්ට මේ විභාගයට පෙනී සිටින දරුවන්ට පංචවිධ වැඩපිළිවෙලක් ගැන යෝජනාවක් කරන්න. ඔබ කැමති නම් මේක අනුගමනය කරලා බලන්න. ඔබට නියත සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් අපි බලමු මේ පංචවිධ වැඩපිළිවෙලේ පළවෙනි වැඩපිළිවෙලදී අපි කරන්න ඕනේ මොකක්ද? අපි හැම වෙලාවෙම බය නැති කර ගන්න ඕනේ. බය නැති කර ගන්නවා කියන්නේ විභාගය ගැන හොඳට හිතලා තමන් රෙඩිනේ. ඕන ප්‍රතිඵලයක් තමන් ගන්නවා කියන තැනට එන්න පුළුවන්. දෙවෙනි එක තමයි කායික මානසික නිරෝගී බව රැක ගන්න ඕනේ. මොකද ලෙඩෙකුට කවදාකවත් සාර්ථක වැඩක් කරගන්න බැරි වෙන නිසා. තුන්වෙනිව අපි හැම වෙලාවෙම තමන්ගේ සතුට හැම වෙලාවෙම කායික මානසික සතුට රැක ගන්න ඕනේ. සතුටින් ඉන්නකොට අපිට අනිවාර්යෙන් නිරෝගී බව රැකෙනවා. ඒ වගේම බය නැති කර ගැනීමේ හැකියාව ලැබෙනවා. හතර වෙනවා හොඳ මානසික මට්ටමක් තැන්පත් බවක් ඇති වෙන්න ඕනේ. ඒතර හැම වෙලාවෙම අපි විභාගයේදී කිසි බයක් නැතුව හොඳටම විභාග ප්‍රශ්න පත්‍රය හොඳින් කියවලා බොහොම සංයමයෙන් සතියෙන් අපිට වැඩේ කර ගැනීම හැකියාව ලැබෙනවා. පස්වෙනුව අපි අවසන් වශයෙන් කොහොමදත් ගත වෙච්ච විභාගය ගැන නැවත සාකච්ඡා නොකරන වගේ බලා ගන්න ඕනේ. ඒ ප්‍රශ්න පත්‍රේ නැවත උත්තර හොයන්න හරි මේ දඟලන්නේ නැතුව අපිට තියෙන ඊළඟ දවසේ වැඩවලට සූදානම් වෙන්න. විභාගය අවසන් වුණාට පස්සේ විභාග ප්‍රතිඵල එන තෙක් සතුටින් වෙනත් වැඩ පිළිවෙලක යෙදෙන්න ඔබේ අනාගතය ජය වෙනවා නියතයි.